මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ පැවැත්වුණේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමත් රාජස්ථාන් රොයල් කණ්ඩායමත් අතර. රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාරයි. තවද පාකිස්තාන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතහැර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රොයල් කණ්ඩායම නියෝජනය කිරීමට පැමිණි දසුන් චානකට මේ තරගයේදී අවසන් 11 දෙනා අතරට පැමිණීමට අවස්ථාව හිමි වුණේ නැහැ. මේ තරගයේදී මුලින් පන්දුවට පාර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 4ක් තුල ලකුණු 127කට සියලුම ක්‍රීඩකයින් දැවී ගියා. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුණේ ජිමි යෝටන්. ඒ පන්දු 36ක් තුල ලකුණු 43ක් රැස් කරගනිමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රොයල් කණ්ඩායම පන්දු වාර 12යි එක් පන්දුවක් පමණක් වැය කරමින් කඩලු දෙකක් දැවී ලකුණු 128ක් ලබා තරගයේ පහසුවෙන් ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව කඩලු 8ක ජයක් හිමි කරගත් රාජස්ථාන් රොයල් කණ්ඩායම මෙවර තරගවාරයේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයම ජයගෙන ජයග්‍රාහීව තරගාවලිය ආරම්භ කිරීමට රාජස්ථාන් රොයල් කණ්ඩායම සමත් වූ අතර මේ තරග ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ රාජස්ථාන් රොයල් කණ්ඩායම පෙරමුණට පැමිණීමට සමත් වුණා.